අද නුවර ඔයාලා දන්නේ නැතිනේ බෙල්ලුඩුත් බලන්න එක්කලා යන්නේ. දැන් අපි ඉන්නේ මධ්‍යම අධිවේගී මාර්ගයේ. පළවෙනි පාරට තමයි මධ්‍යම අධිවේගී මාර්ගය. පොඩ්ඩක් පාරකට තියලා ගියේ. හැබැයි කොහොම හරි මධ්‍යම අධිවේගී මාර්ගෙනුත් යන්න පුළුවන් කියලා දැනගත්තා. දැන් ඉතින් ඒකෙන් යනවා. ෆස්ට් ටයිම් තමයි මධ්‍යම අධිවේගී මාර්ගය ආවේ. නුවරට ආවේ වෙලාව 6:45යි. නුවර එන්ට්‍රන්ස් එක මේක. Mama dikie. 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 අපි දැන් ඉන්නේ බෙල්ලුඩ් වලට යන තැන. මෙතනින් පාට වෙන්නේ මේ පාරෙන් උඩට ගියා නම් බෙල්ලුඩ් වලට යන්න පුළුවන්. මේ තමයි හන්දිය. මේක තියෙනවා සුපිරි රොටි. රොටියක් කාලා ගන්න ආයෙ කන්න ඉතින්. ආයෙ ආසෙත්. ඉතින් මෙතන view එක වෙනා නියමෙටම. සුපිරි view එකක් තියෙනවා. බලන්න යාළුවනේ මේ view එක. ඔතනිය කොරෝඩාගේ කිව්වොත් නෙල්ලි කියලා තියෙනවා. අර යකාගල කොන්ද තියෙනවා. යකාගල කෑල්ල බින්නේ යකාගල පාංශ. එහෙනම් අපි බෙල්ලුඩ් වලට ගිහිල්ලා මම්බෙමු. අපි මෙතනින් ඊයක් කාලා සෙට්ලා ඉන්නේ. අපිට සෙට්ලා ඉන්න. පට්ට ලස්සනයි. මේ බෑක් කැමේ අරන් වා. මදනේච මට පස්සෙන් පස්සට යන්න එහෙම. මදනේච I love you. बहुत ही शुक्रिया है शुक्रिया අපි මේව ඇත්තම කිව්වොත් view point එක කොතනද කියලා අපිට හොයාගන්න බැරි කියලා තියෙනවා. හැබැයි කොහොම හරි දැන් අපි ඉන්නේ බෙල්ලුඩ් වල කියලා තේරලා තියෙන්නේ. අතන අර බෙල්ලුඩ් කියලා ගහලා තියෙනවා. නේතර පොඩ්ඩක්. එතකොට මේ අපි දැන් යනවා ඉස්සරහට යනවා. අපි බලමු අර 360 view point එක කොතනද තියෙන්නේ කියලා. කොහොම හරි මෙතන තියෙනවා ලස්සනයි. මාර මතනේ I love you. කාර වැඩිවත් ලස්සන. കിളിയേ കിളിയേ മണി മണി മേഘത്തോപ്പിൽ ഒരു മലമുള്ളാൻ പോകും. අපි දැන් මේ view point එක බලලා බැහැලා යනවා. කොටින්ම කිව්වොත් මට view point එකේ වීඩියෝ එකක් ගන්න අමතකුණා. එච්චරට view එක සුපිරි. මතක් කරලා සංග්ලාස් දෙයක් ගන්න. එතකොට අර TikTok වල දිනවා වගේම බලා ගන්න පුළුවන්. නැත්තම් පොඩි කස්ක ගලා ගතියක් තියෙනවා. කුස්ක ගතියක් තියෙනවා. ඊටස්සේ ඔයාලා සාමාන්‍යයෙන් අපි නම් ආයේ පාන්දර 4 මාට විතර අපිට කිලෝමීටර් 114ක් විතර තිබ්බා. කුරුණෑගල හරහා අපි ආවේ. ඒ එනකොට අපි මෙහෙට එනකොට කී වගේ වුණාද? 10 නෑ 10 වුණෙත් නෑ. ඔව් 10 වගේ ඉන්නේද? ඒ ටයිම් ආවම ඉතින් මේකට නැගලා බයිනකොට දවල් වෙනවනේ. ඒ බෙල්ලුඩ් වලට හැරෙන තැනම තියෙනවා කෑම කඩේ. අන්න ඒ කෑම කඩෙන් ඔයගොල්ලන්ට අඩුවට කෑම කන්න පුළුවන්. මම ඒක දාන්නම්. ඒ රිවිව් එකක් දෙන්නම් එතන. අපි දැන් බෑගෙන යනවා කන්න. බඩගින්න ඉන්නේ කට්ටිය. අපි දැන් බෙල්ලුඩ් ගියා. ගිහිල්ලා දැන් ඉන ගමන් අපි පොඩ්ඩක් නාන තැනකින් නාලා දැන් යනවා හන්තාන පාරෙන් නුවරට. නුවරට ගිහිල්ලා අපි නුවර පොඩ්ඩක් ඇවිදින්න කියලා තමයි බැලුවේ. එතනින් අපි ගමන අන්තිම කෑල්ල තමයි නුවරට යන්නේ. යන්න තියෙන්නේ ඉතින් ලස්සන පාරකින්. සාමාන්‍යයෙන් මේ පාර ටිකක් එනවා අඩුයි බෙල්ලුඩ් වලට. අපි යන්න තෝරගත්ත ඒ පාර. මේ හරි ලස්සන හන්තාන හරහා තමයි යන්නේ. හන්තානට පායන අඳ ලස්සනයිද කියන්න මාන දකින ඒ පුර හද ඔබට හැකි දකින්න